හරි සුබ දවසක් ළමයි ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මේ ඔයගොල්ලෝ දැන් එකතු වෙලා ඉන්නේ අතන යොත්තේම මේ අපි ටෙන්සස් ටික කතා කරන්න හිතුවා. ඉතින් ටෙන්සස් වල මේ මුලින්ම අපි කතා කරන්න යන්නේ ප්‍රසන්ට් සිම්පල් ටෙන්ස් එක. හරිද? අ, නැත්නම් අපි දන්නවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන එක. හරිද? ඉතින් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගැන කතා කරද්දී දැන් ඔයගොල්ලෝ දන්නවා මුලින්ම කියන්න ඕන ටෙන්සස් ළමයි 12ක් තියෙනවා. හරි එතකොට ඔයගොල්ලෝ දන්නා ප්‍රධාන වශයෙන්ම කාල තුනක් තියෙනවා. ඒ කියන්නේ වර්තමාන කාලය, අතීත කාලය, අනාගත කාලය කියලා. ඉතින් මේ කාලවල තුනේම පහසුව සඳහා මෙහෙම ටෙන්සස් වර්ග කිහිපයක් ඇතම ගියොත් එහෙම අපිට වෙන් කරලා තියෙනවා නේද? past tense, present tense, future tense. එතකොට ඒ යටතේ ආයේ අපේ භාෂාවේ කතාවට සහ භාෂාව අපිට ඉගෙන ගැනීමේ පහසුව සහ ඒක නිවැරදිව හසුරුවා ගැනීමේ පහසුව උදෙසා අපිට ඒව ඉගෙන ගැනීමට මේ විදිහට කොටස් හතරකට නේද? ඔයාලට පේනවා කොටස් හතරකට මේවා වෙන් කරලා දක්වලා තියෙනවා. හරිද? ඉතින් simple past නේද? simple present, simple future, past continuous නේද? past perfect ඒ වගේ විවිධාකාර වශයෙන් මේ එක එක නම් යොදාගෙන එක එක කාල ඒ යටතේ ආය කොටස් හතරකට වෙන් කරලා තියෙනවා. ඉතින් ඔක්කොම ගත්තාම 12ක් තියෙනවා. ඉතින් මේ 12න් මම මුලින්ම කතා කරන්න හිටියා ඔයාලගේ A level, O level කියන්නේ සාමාන්‍ය දිනදා ජීවිතයේ ඕනම දෙයකට වැඩිපුරම කතා බහට ලක් වෙන සහ වැඩිම අවශ්‍ය කරන එකක් තමයි මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ. ඉතින් අද මම කතා කරන්න හිතුවා මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන එක. ඉතින් අපි බලමු මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ මොකක්ද කියලා. දැන් ප්‍රසන්ට් ටෙන්ස් කිව්වම ඕගොල්ලෝ දන්නවා ළමයි වර්තමාන කාලය කියලා නේද? ප්‍රසන්ට් කියන්නේ වර්තමානයනේ. ඉතින් එතකොට මේ ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ වර්තමාන කාලය. එතකොට මේ මොකද්ද මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ? දැන් සිම්පල් කියන්නේ සරල නේද? එතකොට සරල නේද? නෝමල් කියන එකනේ සිම්පල් කියන්නේ සරල කියන දේ. එතකොට දැන් මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන එකේ සරල අර්ථය තමයි ළමයි අපි දැන් අපි ගත්තොත් එහෙම ළමයි ඔයගොල්ලෝ දන්නවා මේ ටෙන්සස් වලින් අපි ගොඩාක් වෙලාවට කතා කරන්නේ අපි එදිනදා ජීවිතේ හරිද නැත්නම් අපි කරන ක්‍රියාවන් ගැන. මොනවද? ක්‍රියාවන් ගැන. මොනවද ක්‍රියාවන් කිව්වම? කනවා, බොනවා, නානවා, සින්දු කියනවා, උඩ පනිනවා, එක්සෑම් ලියනවා, පාඩම් කරනවා, ටීවී බලනවා, ඒ වගේ එක එක ක්‍රියාවන් දහස් ගාණක් අපි කරනවානේ. එතකොට මේ අපි සිදු කරන, සිදු වෙන හරිද? වගේ දේවල් කතා කරන්න, ලියන්න කියන්න හැම දෙයකටම මේ ටෙන්සස් යොදා ගන්නවා. හරිද? එතකොට මම දැන් කිව්වනේ අපි කරන කියන දේවල් වලට තමයි මේ ටෙන්සස් යොදාගන්නේ කියලා. අපි කරන වැඩවලටනේ. නේද? මොනවද දැන් අපි ඉංග්‍රීසි වලින් අපි කරන ක්‍රියාවන් වලට මොනවද කියන්නේ? verbs නේ. VERB verbs. verbs කියලා අපි කියනවා. හරිද? එතකොට දැන් මේ verbs යොදාගෙන අපි කොහොමද මේ දේවල් වාක්‍ය ලියන්නේ නේද? කාලවල තුනක් තියෙනවා. ඒතකොට මේ කාලවලදී අපි කොහොමද කතා කරන්නේ, ලියන්නේ ඉංග්‍රීසි කොහොමද හසුරවා ගන්නේ කියලා අපි බලමු කොහොමද කරන්නේ කියලා. හරිද? එතකොට දැන් මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ ළමයි සරලව ගත්තොත් එහෙම අපි එදිනදා ජීවිතයේ අර අපි පුරුද්දක් විදිහට කරන දේවල් තියෙනවනේ. මොනවද දැන් මේ පුරුද්දක් විදිහට කරන දේවල්? දැන් අපි උදේම නැගිට්ටහම මොකද්ද කරන්නේ? ඈ උදේම නැගිට්ටහම දැන් උදේසන අවදි වෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ ඕගොල්ලෝ? ඈ දැන් සාමාන්‍ය 2019 ට කලින් වගේ කට්ටිය නම් කරේ නේ උදේ නැගිට්ටට පස්සේ දෙවෙනියට දත් මදිනවා මූණ සෝදලා නේද? ලෑස්ති වෙලා එක්ක ඉස්කෝලේ යනවා නැත්නම් වැඩට යනවා ක්ලාස් යනවා එහෙමනේ. දැන් මේ 2020න් 22න් පස්සේ කට්ටිය මොකද කරන්නේ? පළවෙනියට නැගිටිනවා. හරි ඒක හරි. දෙවෙනියට මොකද්ද කරන්නේ? දත් මදිනවද? නෑ ඒක වැරදි. දත් මදින එක නෙමෙයි කරන්නේ. මොකද කරන්නේ? කියන්න බලන්න. මොකද්ද කරන්නේ? ෆෝන් එක යූස් කරන එක නේද? මුලින්ම නැගිට්ටම ෆෝන් එක හොදලා ඩඩබඩ ගාලා ෆෝන් එක හොයනවා නේද? ඊට පස්සේ ෆෝන් එකේ මැසේජ් බලලා රිප්ලයි කරලා ඊට පස්සේ තමයි ඉතින් නේද මේ වොෂ් එකක් දාලා කාලා බීලා ඇස්සෙන්න යන්නේ. හරිද? ඉතින් ඒ නිසා අර ඒ වගේ ළමයි අර අපි එදිනෙදා ජීවිතේ හැමදාම පුරුද්දක් විදියට නේද? අපි කියනවා හැබිට්ස් නේද? නැත්නම් ජෙනරල් ට්‍රූත්ස් නැත්නම් ෆැක්ට්ස් නේද? නැත්නම් අපි එදිනෙදා ජීවිතේ හැමදාම කරන දේවල් ඩේලි රූටින් නේද? ඒ වගේ දිනපතා එදිනෙදා ජීවිතේ කරන දේවල් තියෙනවානේ. උදේ නැගිට වෙලේ ඉඳන්
රෑ ආයෙ නිින්දට යනකම් අපි හැමදාම කරන දේවල් එදිනෙදා ජීවිතේ දිනපතා නේද? නානවා, කනවා, බොනවා, පාඩම් කරනවා, ක්ලාස් යනවා, නේද? සෙල්ලම් කරනවා, ෆෝන් එක අපි ටික්ටොක් බලනවා, නටනවා, සින්දු කියනවා, බත් කනවා, නේද? උතුරු බොනවා, නානවා. ඒ වගේ අර හැමදාම එදිනෙදා ජීවිතේ කරන දේවල් තියෙනවනේ ළමයි. අන්න ඒ දේවල් තමයි අපි මේකෙන් කතා කරන්න නැත්නම් මේක අපි යොදාගන්නේ මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක සඳහා. පැහැදිලිද එතකොට? දැන් මේවා ටෙන්සස් හරිද? දැන් මේ ටෙන්සස් අපි දැන් ලියන්න ඕනනේ. ඒතර ලියද්දි ලියන ක්‍රමයක් තියෙනවා. අපිට ඕන විදිහට එහෙම මේ ලියන්න බෑ. දැන් ගොඩක් කට්ටිය සමහරවිට දැන් සිංහල වාක්‍ය ට්‍රාන්ස්ලේට් කරනවා එහෙම. හරිද? දැන් අපි හිතමුකෝ මම බත් කනවා කියන එක මම නම් I බත් වලට rice කනවට eat. I rice eat. හරිද? එහෙම කරන්න බෑ. මේක ලියන ස්ට්‍රක්චර් එකක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. ඉතින් මේ ස්ට්‍රක්චර් එක තමයි මේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට බලන්න මුලින්ම අපි සාමාන්‍යයෙන් වාක්‍යයක් ලියනකොට ළමයි කර්තෘ තමයි මුලින්ම ලියන්නේ. බලන්න කර්තෘවරු 7 දෙනෙක් ඉන්නවා. හරිද? මේ කර්තෘවරු 7 දෙනා ගැන ඔයාලා දන්නේ නැත්නම් මගේ වීඩියෝ එකක් තියෙනවා. ඉංග්‍රීසි හැඳින්වීම සහ කර්තෘවරු කියලා YouTube එකේ වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න. හරි. ඒක බලලා ඇවිල්ලා මේකට සහභාගී වුණොත් කමක් නැහැ. හරි. ඒක බලන්නකො ඒකෙදි මම කතා කරන ඉංග්‍රීසි ගැන සහ මේ කර්තෘවරු 7 දෙනා ගැන මේ I, we, they, you, he, she, it කියන 4 දෙනා ගැන මම මේකෙදි කතා කරනවා. ඒ නිසා ඒක බලලාවත් කමක් නැහැ. හරි. එතකොට දැන් මේ මුලින්ම අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක නැත්නම් අපි ටෙන්සස් ලියනකොට සාමාන්‍ය ඇක්ටිව් නේ. I mean ඇක්ටිව් වාක්‍යෙන් පැසිව් නෙමෙයිනේ. ඇක්ටිව් වාක්‍ය වලදී අපි සාමාන්‍යයෙන් මුලින්ම යොදාන්නේ කර්තෘ. නැත්නම් අපි කියන සබ්ජෙක්ට් එක. ඊට පස්සේ මොකද තියෙන්නේ දෙවෙනිට බලන්න? verb එක. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක නැත්නම් කර්මය තියෙනවා. හරි. එතකොට අංක එකට එන්න මොකද්ද? කර්තෘ. දෙවෙනියට ක්‍රියාපදය. තුන්වෙනියට කර්මය. ඔය විදිහට තමයි එන්නේ. හරිද? එතකොට දැන් බලන්න අපි the uses of simple tense present simple tense බලන්න habits and routines නේද? ඒ කියන්නේ අර අපේ එදිනදා ජීවිතයේ නේද? අපි හැම දිනපතා නැත්තම් හැම සඳුදාම හැමදාම නේද? හැම ඉරිදම පන්සල් යනවා. හැම සිකුරාදාම ක්ලාස් නේ. ඒ වගේ අර හැම නේද? every ඒ වගේ අපි දිනපතා සාමාන්‍ය කරන දේවල් වලට අපි ගන්න. ඊළඟට facts and general truths නේද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ හරි ඉබේ සිදුවෙන දේවල් නේද? සාමාන්‍ය කොහොමත් මේ දේවල් ඉබේ සිදුවෙන දේවල් නේද? වෙනස් නොවන නේද? සත්‍ය දේවල් තියෙන. දැන් මෙතන උදාහරණයක් තියෙනවා. The sun rises in the east නේද? හිරු නැගෙන්නේ නැගෙනහිර. එතකොට ඒක ආයෙ වෙනස් වෙන්නේ නැහැ නේ. යාගේ අර facts general truths තියෙනවා. ඊට පස්සේ permanent situations තියෙනවා. ඒ කියන්නේ ස්ථිර වශයෙන්ම තත්ත්ව සහ මොහොතවයි. ඊට පස්සේ schedules තියෙනවා. එතකොට ඔය වගේ සරලව ඔයගොල්ලෝ ඔලුවට ගන්න අපි එදිනෙදා ජීවිතයේ නැත්නම් හැමදාම පුරුද්දක් විදියට සරලව අපි සිදු කරන දේවල් තමයි මේ daily routines නැත්නම් මේ දිනපතා කරන ක්‍රියාවන් තමයි simple present tense නැත්නම් present simple tense කියන්නේ. හරි ඒක පැහැදිලිනේ. එතකොට තමයි දැන් මම කිව්වා ඒක එහෙම වෙනවයි කියලා. හරි දැන් අපි බලමු මේකේ පළවෙනි කොටස විදිහට අපි කොහොමද හරිද මේක ලියන්න යන්නේ කියලා. හරිද? අපි බලමු කොහොමද මේක ලියන්න යන්නේ කියලා. දැන් මේ ඉංග්‍රීසි වාක්‍ය මෙහෙම තිබිලා බෑනේ. ලියන්නත් එපා. නේද? ලියන ක්‍රමයක් තියෙනවා. අද එකපාරට මේ දේවල් ලියන්න බෑ. හරිද? ලියන රටාවක් තියෙනවා, ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ දේවල් වල තමයි අපි මේක ලියන්න ඕන. හරිද? හරි. එතකොට බලන්න දැන් මම මෙතන කිව්වා වගේම මේ ස්ට්‍රක්චර් එක වගේ පැහැදිලිනේ. ඒක පේනවා. රයිට්. හරි. ඊට පස්සේ තියෙනවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් යම්. මොකද්ද? අපි එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයෙන් සිදු කරන දේවල්නේ. ඒක අපි කිව්වා. හරි. ඊට තියෙනවා තව දෙයක් වුණ බලන්න. ඉංග්‍රීසි භාෂාවේදී ක්‍රියාපද හෙවත් verbs පවතින්නේ බහුවචන ආකාරයෙනි. ඒ මොකක්ද ඒ කියන්නේ? ඉංග්‍රීසි භාෂාවේදී මේ verbs මොනවද ක්‍රියාපද තියෙන්නේ? අර කනවා බොනවා නානවා කියන දේවල්. ඒ මොන ආකාරයෙන්ද තියෙන ළමයි බහුවචනේ. හරිද? ඒ කියන්නේ ඒවා සාමාන්‍යයෙන් සරලව ඉපදෙන්නේ මොන ආකාරයෙන්ද? බහුවචන ආකාරයෙන් කියලා කියන්නේ. හරිද? ඒතර බලන්න දැන් මේ උදාහරණ කිහිපයක් තියෙනවා. මම බත් කනවා. I eat rice. අපි ඉස්කෝලේ යනවා. We go to school. ඒගොල්ලෝ TV බලනවා. They watch television. හරිද? ගෑනු ළමයි බොරු කියනවා. ඒක නම් ඇත්ත.
girls tell lies. හරිද? මම ඉංග්‍රීසි ඉගෙන ගමි. I learn English. දැන් මේ ඔක්කොම වාක්‍ය ළමයි අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ අපි අර නේද general truth නැත්නම් facts ABCD අපි නේද එදිනදා ජීවිතේ කරන දේවල්. හරිද? එතකොට බලන්න දැන් මම මේ කිව්ව පොයින්ට් එක චුට්ටක් ඔළුවේ තියාගන්න බහුවචන පවතින්නේ හරිද? sorry verbs පවතින්නේ බහුවචන ආකාරයෙන් කියන එක. හරිද? එතකොට දැන් බලන්න මම මේ එකතු මේ හත් දෙනා මේ හත් දෙනාගෙන් හරිද? මේ හත් දෙනාගෙන් මම මේක මාක් කරලා පෙන්නනවා. ඕගොල්ලෝ දන්නවා හරිද? මේ I කියන එක. හරිද? ඊට පස්සේ you. හරිද? ඊට පස්සේ we. ඊට පස්සේ they. ඔය හතර දෙනාම ළමයි බහුවචන. හරිද? මොකද ඒගොල්ලෝ බහුවචන කර්තෘවරු. හරිද? එතකොට මේ අනිත් කට්ටිය he ඊට පස්සේ she it මේ තුන් දෙනා මේගොල්ලෝ ඒක වචන. හරිද? ඒ වීඩියෝ එක කලින් තියෙනවා. ඒක මම දාලා තියන්නම්. මගේ channel එකේ තියෙනවා. ගිහින් බලන්න. කතුරුවරු හත් දෙනාගේ විශේෂ වීඩියෝ එකක් තියෙනවා. හරිද? එතකොට මේ විදිහට බහුවචන ඒකතු විදිහට බෙදන්න පුළුවන්. එතකොට දැන් මේ වාක්‍ය ලියද්දී අපිට ඒ බහුවචන ඒකවචන කියන එක ගලපන අවස්ථාවල් එනවා. හරිද? ගලපන්න අවස්ථාවල් සමහරවිට එනවා. හරිද? අපි බලමු කොහොමද කියලා. දැන් මේ ලියුම වාක්‍ය බලමු දැන් හරිද කියලා. හරිද කියලා බලන ක්‍රමයක් තියෙනවා. අපි දැන් මේ වාක්‍ය ටික දීලා තියෙනවානේ. මේ මම බත් කනවා අපි ඉස්කෝලේ යනවායි කියලා. දැන් මේ වාක්‍ය අර අපි උඩ තිබ්බ ස්ට්‍රක්චර් එක විදිහට ලියලා තියෙනවා. හැබැයි දැන් අපි බලන්න ඕන මේක හරිද කියලා. නැතුව නිකන් ලියුවට බෑනේ. ඔන්න බලන්න අපි වාක්‍ය හරිද කියලා බලන විදිහ. හරිද? අපි ගමු. දැන් අපි මේක යොදාගන්නේ බහුවචන ඒකවචන කියන එක. හරි. බහුවචන ඒකවචන කියන එක ගන්න අපි. හරිද? හරිද? අපි කොහොම ගත්තා. හරිද? බහුවචන අපි රතු පාටින් දාමු. හරිද? ඊට පස්සේ අපි තව එකක් ගමුකෝ ඒකවචන කියලා. අපි ඒක ගමු නිල් පාටින්. හරිද? දැන් ওই විදිහට ඔන්න දෙකක් තියෙනවා. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න තියෙනවා. හරිද? දැන් අපි බලමු මේ ලියුම ටික හරිද කියලා අපි බලන්න යන්නේ. හරිද? ඔන්න බලන්න චෙක් කරන විදිය. හරිද? අපි බහුවචන ළමයි ගමු ධන කියන එක. හරිද? ඒක වචන කියන එකට අපි ගමු ළමයි ඍණ. හරිද? අපි නිකන් මේ තල ගමුකෝ ඍණ ගත්තා. හරිද? එකක් නෑ. ඒක හොඳට බලා ගන්න. මම මේ පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ බලන්න. හරි. කොහොමද තියෙනවා. හරිද? හරිද? අපි බලමු මේ ලිව්ව වාක්‍ය හරිද කියලා. ඔන්න බලන්න විදිහ. අපි මේකදී යොදාගන්නේ කවුද? අපි සරලව කියලා දෙන්න ළමයි. කර්තෘ සහ ක්‍රියාපදේ. ඒක තමයි ගැලපෙන්න ඕන කපල් වගේ මැච් වෙන්න ඕන බලන්න. I කියන්නේ මොන වචනද ළමයි? I කියන්නේ බහුවචනනේ. හරිද? ඒක බහුවචන වෙන විදිය අර කලින් වීඩියෝ එකේ මම කියලා තියෙන කොහොමද වෙන්නේ කියලා ඒක බලන්න. හරිද? එතකොට I කියන්නේ බහුවචනේ. එතකොට අපි දාමු ධන. හරි. එතන ධනනේ තියෙන්නේ. eat කියන්නේ මොකද්ද ළමයි? eat කියන්නේ ක්‍රියාපදයක් නේ. දැන් මෙතන තියෙනවා ක්‍රියාපද තියෙන බහුවචන ආකාරයෙන් කියලා. එහෙනම් ඒකත් ගන්න. හරිද? ගන්න කියන්නේ සමානයි නේද? සමානයි කියන්නේ. උත්තරේ නැත්නම් වාක්‍ය හරි. මේක බලමු. We go to school. We කියන්නේ බහුවචන අපිනේ. හරි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම go කියන්නේ ක්‍රියාපදයක්. මේ නිසා ක්‍රියාපද තියෙන්නේ බහුවචනයෙන් ගන්න. ධන ගන්න කියන්නේ සමානයි. ඒ නිසා වාක්‍ය හරි. හරිද? they කියන්නේ බහුවචන.
ඔවුන් හරි වොච් කියන්නේ ක්‍රියාපදයක් ඒක බහුවචන නිසා සමානයි. children කියන්නේ ළමයි බහුවචන. හරි. play කියන්නේ ක්‍රියාපදයේ බහුවචන. හරි. දාන සමානයි. ඔන්න බලන්න එතකොට මේ විදිහට මේ සියල්ල මේ විදිහට හරි වෙනවා. දැක්කද? එතකොට ඒක පැහැදිලි. හරිද? දැන් ඊළඟ මොකක්ද වෙන්නේ කියලා බලන්න. දැන් මේකත් හරිද? දැන් මෙන්න මෙහෙම උදාහරණයක් ගන්නවා. මම බලන්න මම ගන්න උදාහරණය මොකක්ද කියලා. මම බලන උදාහරණේ හරිද? හරි ඔය බලමු. හරි. දැන් තියෙනවා she eat rice කියලා තියෙනවා. හරිද? දැන් අපි මේක චෙක් කරමු කොහොමද වෙන්නේ කියලා. හරිද? අපි ගමු she කියන්නේ ඒක වචන. හරිද? ඒක වචන තමයි she කියන්නේ. උඩ ඒක වචන නිසා එන්න ඕන ඉරි කෑල්ල. හරි. eat කියන්නේ මොකද්ද ළමයි? eat කියන්නේ බහුවචනනේ. එතකොට එන්න ඕනේ දාන. හරිද? මම මේ දඬු ඉන්න ගන්නේ නිකන් මේ සරලව වඩ හරිද? මේකේ මේ ගැටීම නොගැලපීම. හරිද? දැන් බලන්න දැන් මෙහෙම එක ආවහම she කියන්නේ ඒක වචන eat කියන්නේ බහුවචන. එතකොට ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වාක්‍ය වැරදි කියන එක. ගැලපෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? එක්ක දෙන්නම රින රින කරන්න. හරිද? නැත්තම් එක්ක දෙන්න ධන ධන කරන්න ඕනේ. ඉතින් ඔය දෙකෙන් කරන්න තියෙන්නේ. ඉතින් බහුවචන කර්තෘ කෙනෙක්ගෙද බලන්න මේ තියෙන උදාහරණ හයම ප්‍රශ්නයක් නෑ ගැලපෙනවා. හැබැයි දැන් මෙතන ෂීනේ. ෂී කියන්නේ ඇය, ඇය කියන්නේ ඒක වචන. එතකොට මොකද වෙන්නේ? අප්පට සිරි. එතකොට ඒක වචන නිසා එතකොට ගැලපෙන්නේ නැහැ. නේ? එතකොට අපිට සිද්ධ වෙනවා එක්ක ඒක වෙනස් කරලා කරන්න. හරි. ඉතින් ඒ නිසා මොකද කරන්න ළමයි? බහුවචන බලන්න මේකේ තියෙන විස්තරය. හරිද? බහුවචන කර්තෘන් සමග ක්‍රියාපදයේ යෙදිය හැකි නමුත් ඒක වචන කර්තෘ සමග සාමාන්‍ය ක්‍රියාපදය තැබිය නොහැක. ඇයි? දෙක සමාන වෙන්නේ නැහැනේ. මෙතන බලන්න මෙතන සමාන වෙන්නේ නැහැ. හරිද? ඒ විචලන තියෙනවා. ඒ විට අපට ක්‍රියාපදය ඒක වචන කිරීමට සිදුවේ. එහෙනම් මොකද වෙන්නේ? මේ ක්‍රියාපදේ තියෙනවානේ. නේද? මොකද ක්‍රියාපදේ? මේ ක්‍රියාපද ටික තියෙනවානේ. මේ ක්‍රියාපද අපිට සිද්ධ වෙනවා. වෙනස් කරන්න මොකද ඒකතු වෙනස් කරන්න ශී වෙනස් කරන්න බෑ මොකද ඒක කර්තෘනේ අපිට වෙනස් කරන්න පුළුවන් මේ ඊට් එක විතරයි හරි එතකොට ඒ තියෙනවා එහෙනම් බලන්න එතකොට අපිට ක්‍රියාපදය ඒක වචනයට හරවන්න සිද්ධ වෙනවා ඇයි සම්මාන නැති නිසා එහෙනම් බලන්න ක්‍රියාපදයට හරවන ක්‍රම තුනක් තියෙනවා බලන්න මේ පළවෙනි ක්‍රමය කියලා සාමාන්‍ය ක්‍රියාපදයක් ඒක වචනය බවට හැරවීමට ක්‍රියාපදයේ අගට S අකුර එකතු කරනු ලැබේ. බලන්න උදාහරණ run එකට runs. drink එක ඒක වචන drink එක බහු වචන ඒක වචන කරන්නේ S එකක් දාලා drinks. eat eats come comes win wins බලන්න. එතකොට බලන්න මේ කරන අනුව බලමු දැන් අර උදාහරණෙට මොකද වෙන්නේ කියලා චුට්ටක්. මේක දැන් අපි බලමු කොහොමද හදන්නේ කියලා. හරිද? හරි. දැන් මේක මෙහෙම තියෙනවා. හරිද? දැන් මේක මෙහෙම තියෙනවා. දැන් අපිට ඕනේ මේක වෙනස් කරන්න නේද? එතකොට අපි මොකද්ද කරන්න ඕන? අගට දාන්න ඕන ළමයි. S එකක් නේද? දැන් හරි. දැන් බලන්න S එක දැම්මම මොකද වෙන්නේ? ඒක බහුවචන වෙලා වාක්‍ය හරි වෙනවා. දැක්කද? එහෙම තමයි කරන්නේ. ඒ පළවෙනි ක්‍රමේ තුන් පළවෙනි ක්‍රමේ S එකක් දාන්න. මේක පැහැදිලිනේ හරි. ඒක මොකක්ද කියලා මම බලන්න යම් කිසි ක්‍රියාපදයක් කෙලවර වන්නේ sh, ch, s, o, x යන අකුරු වලින් නම් එවැනි ක්‍රියාපදයක් ඒකවචන
කිරීමට ක්‍රියාපදයේ අගට es එකතු කරනු ලැබේ. ඒ මොකක්ද කියන්නේ? අර sh ch sox යන අකුරු වලින් ක්‍රියාපදයක් ඉවර වෙනවා නම් එතකොට s එක දාන්න බෑ. es කියන අකුරු දෙකම දාන්න වෙනවා අපිට. ඒක ඒක වචනයක් බලන්න. ආවෙක උදාහරණ go goes නේ wash washes watch watches pass passes mix mixes බලන්න අගට es ඇවිලයි ඒවල අග අකුරු ටික මේ බලන්න o sh ch s x ඒ නිසා ඒක තමයි බලන්න අන්තිමට වෙන්නේ මේ තියෙන අධික්‍රම හරි මොකද මේ අන්තිම ක්‍රමය අපි කියන්නේ කියලා යම් කිසි ක්‍රියාපදයක් හරිද මම ඒව කියවන්න යන්නේ මම කෙලින්ම කියන්නම්කෝ බලන්න අග අකුරු දෙක මොකක්ද කියලා මේකේ y අකුර තියෙන්නේ නේද දෙකේම තියෙන y අකුර දැන් වචන දෙකේ හැබැයි y අකුරට කලින් තියෙන මොකක්ද දැන් play කියන කියලාමයි තියෙන්නේ ස්වර අකුරක් නේද බලන්න ඒක ඊතරයක් ගහලා තියෙනවා cry කියන එකේ තියෙන r අකුර r කියන්නේ ස්වරයක් නෙමෙයි ව්‍යංජනයක් එහෙම තියෙනවා එතකොට බලන්න ළමයි ස්වරයක් තියෙනකොට අපිට කෙලින්ම s අකුර දාලා ප්ලේස් කියලා දාන්න පුළුවන් අර ඒක වචන කරද්දී. හැබැයි ව්‍යංජන අකුරක් තිබ්බොත් එහෙම ඒ කියන්නේ a e i o u නැතුව කන්සනට් අකුරක් තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? s එක දාන්න පුළුවන්ද? බෑ 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 බෑ. එතකොට වෙන්නේ මොකද්ද? y කපලා ies කියන තුන් දෙනාවම දාන්න වෙනවා. එතකොට බලන්න Christ කියලා හැදෙලා තියෙනවා. දැක්කද? හරි එතකොට ඒක වෙනස් වෙනවා. ආයෙ බලන්න අතන ප්ලේ කියන එකේ තියෙන ඒ අකුර. ඒ කියන්නේ වවල් එකක් නේ. වවල් එකක් තියෙද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයි අකුරට කලින් S එක දාන්න පුළුවන්. හැබැයි cry කියන එකේ එහෙම දාන්න බෑ. මොකද එතන තියෙන වවල් එකක් නෙමෙයිනේ. එතකොට අපිට සිද්ධ වෙන ඔපරේෂන් එකක් කරන්න අපිට නේද R කියන කෙනාව ඉවත් කරලා බද්ධ නේද? යව අයින් කරලා මේ සෝරි y අයින් කරලා ies කියන කෙනාව දාන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට මේ විදිහට අපිට ක්‍රම තුනක් තියෙනවා මේ ක්‍රියාපද ඒක වශයෙන් හඳුන්වන. හරිද? ඉතින් ඊට පස්සේ අපි ඉන්නේ විදිහට දාපු ටිකක්. හරි. සාමාන්‍යයෙන් ඇය බත් කනවා usually she eats බලන්න she එකට පස්සේ eats දාලා නේ. සඳුන් සෙල්ලම් කරනවා සඳුන් ඒක වචනයි play එකට අගට s දාලා නේද? එයා පාඩම් කරනවා he ඒක වචනයි study එකේ බලන y කපලා අපි ඉස්සෙල්ලා කතා කරේ ies දාලා බලන්න මේකේ අම්මා රෙදි සෝදනවා mother washes ඒකේ තියෙන sh නේ ළමයි එතකොට අපි දැම්මේ es washes clothes father reads books she cries it flies මේ වගේ දාලා තියෙනවා හරි ඉතින් ඇක්ටිවිටි එකක් තියෙනවා ළමයි ක්‍රියාපද 10ක් තියෙනවා fix dance do tell try sing catch pay bite write කියලා 10ක් තියෙනවා. ඉතින් මේ 10 ඔයාලා තනියෙන් හරවලා මට දාන්න මම ඔයාලට උත්තර බලලා කියන්නම්. හරිද? ඊට පස්සේ එනවා වාක්‍ය කිහිපයක් මේ මොන්දී. ඒ ඕක තනියෙන් බලන්න හදලා මට දාන්න අර මං කිව්ව විදිහට මොකද්ද කරන ක්‍රමය? අංක 1ට ලියන්නේ කතෘ ඊට පස්සේ ක්‍රියාව තියද්දි බලන්න කතෘවට ගැලපෙන්නේ ඒක වචනද බහුව වචනද කියලා ගලපලා තියන්න ඊට පස්සේ කර්මය හරිද 1 2 3 4 හරි ඊට පස්සේ මේ පොඩි ඇක්ටිවිටි එකක් තියෙනවා මේක මම කරලා උත්තර ටික ඔයාලා දාන්න හරිද ඉතින් ඔය විදිහට තමයි simple sentence part 1 පළවෙනි කොටස වීඩියෝ එක මම try කරනවා කියන්නේ කොටස ඉතින් ආල්බු පාඩම කිරීම මේ විසාලවල ඔයාලට පැහැදිලිව කියා දුන්නේ මේ කොහොමද කරන්නේ ඉතින් මේක දෙවෙනි කොටස මම ඉක්මනටම ගේන්නම්. ඉතින් මේක නොතේරිච්ච දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න පහළ නම්බර්ස් ඔක්කොම තියෙනවා. ඒ වගේම කියන්න ඕන අපේ අනික් කරපු සෙමිනාර් වල වීඩියෝස් තියෙන. ඒ වගේම අපේ ක්ලාස් එකට ජොයින් වෙන කැමති කට්ටිය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න 070යි 38යි 834 070යි 38යි 800යි 34 හරිද ඒ නම්බරයට මැසේජ් එකක් දාන්න මේක දාලා තියෙනවා ඉතින් thank you so much එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු කමෙන්ට් එකක් දාන්න පාඩම තේරුණාද කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඉතින් thank you so much අපි තව වීඩියෝ එකකින් හම්බෙමු මේක ඔයාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් හැමෝම